අද අපේ අච්චිමගේ අක්ක නැතිලා අවුරුද්දක් වෙනවා. ඉතින් අපි ගිය අවුරුද්දේ අපි ඉන්දියන් සංචාරීන්වර තමයි අච්චිම නැති වුණේ. ඉතින් අපිට මලගෙදරට සහභාගී වෙන්න උන්නේ නැහැ. ඉතින් අද වෙනකොට අච්චිම නැතිලා අවුරුද්දක් වෙනවා. අවුරුද්ද දාන්නේ මේ පාරේ තියෙන ගෙදර නෙමෙයි. ඉංගිරියේ ජේතවන විහාරය කියලා විහාරයක තමයි තියෙන්නේ. මම කලින් මෙතන ගිහිල්ලා නැහැ. අපි ගිහින් බලමු කොහොමද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඉංගිරිය හන්දිය ඉඳලා කිලෝමීටර් 9ක් විතර යන්න ඕනේ මේ විහාරයට ළඟා වෙන්න. ඉතින් මේ Google Map එකෙන් බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. කීන ගාවිල පාරේ තමයි මේ විහාර පිටලා තින්නේ. ගොඩක් ලස්සන පාරක තමයි යන්න තියෙන්නේ. පටු පාරක් ඒ වුණාට ඉතින් ගොඩක් ස්වභාවික සෞන්දර්යය ඉතින් ගොඩක් ලස්සන පාරක යන්න තියෙන. අපි ගිහින් බලමු විහාරයට. ඊට පස්සේ මෙන්න වගේ ජේතවනාරාම වනසෙනසුන කියලා අපිට ගහලා තියෙන නාම පූර්ව බලා ගන්න පුළුවන්. ඉතින් හැරිච්ච ගමන් අපිට යන්න පුළුවන්. පාගින් එක ලොකු පාගින් නෑක් තියෙනවා. අපිට ඕනෙම වාහනයක ඇවිල්ලා නතර කරන්න පුළුවන්. විහාරයට ගියාට පස්සේ ඒ දවසේ දායකයෝ ටික එකතු කරලා මේ වගේ ඒ දානේ සිද්ධ වෙන පිළිවෙල ගැන පොඩි දැනුවත් කිරීමක් කරනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඒ අපි ගෙනිච්ච මල් මේ පහන් ඇතුළු ඒ බුද්ධ පූජාවට අවශ්‍ය කරන ද්‍රව්‍ය සේරම ලෑස්ති කරන්න. ඉතින් ඒකට අපිට හොඳ දැනුවත් කිරීම කරනවා. එතන ඉන්න ඒ අනගාരിക මහත්තුරු එකතු වෙලා ඉතින් මේ විදිහට අපි ගෙනිච්ච මල් වලින් ඒ අවශ්‍ය කරන බුද්ධ පූජාවට අවශ්‍ය කරන ලස්සන පූජාව ලෑස්ති කරලා මේ විදිහට සේරම වැඩ කටයුතු ඉවර කරාම පුළුවන් අපිට පෙරහැරක් විදිහට ගිහිල්ලා පංචතූරනාදයන් වෙද්දී අපේ බුද්ධ පූජාව මේ විදිහට ඒ බුදු පිළිමේ ඉස්සරහ තැන්පත් කරන්න ඊට පස්සේ තමයි දානේ කටයුතු ආරම්භ කරන්න තියෙන්නේ. ඉතින් මේ විහාරේ ස්වාමීන් වහන්සේලා 80කට වැඩි පිරිසක් වැඩ වාසය කරනවා. ඊට අමතරව විහාරය තුල පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන අනිකාරිකවුනුත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඊට අමතරව අවුරුදු මම හිතන්නේ 15 විතර අඩු කුඩා දරුවන් 40ක් 50ක් විතර ඉන්නවා. ඒගොල්ලෝ මෙතන ඉගෙන ගන්නවා, භාෂා අධ්‍යයනය වගේ දේවල් කරනවා. ඉතින් ඒකට අමතරව මෙතන හැමදාම සීල් සමාදන් වෙන පිරිසක් ඉන්නවා. ඉතින් මම හිතනවා මෙතෙන්දී අපි දානේ පූජා කරනකොට අපිට බුදු සසුනේ සිංහල පිරිසටම එකවර දානේ දෙන්න පුළුවන්කම ලැබුණා. 800ක් වගේ පිරිසකට දානේ දෙන්න පුළුවන් වුණා. ඉතින් මේ දානේ ලබා ගන්නෙත් මේගොල්ලෝ පින්ඩ පාත ක්‍රමයට ඒක අපිට ඔන් කුටි වලින් ඉඳන් එන විදිහ අපිට ස්ක්‍රීන් කරලා පෙන්නනවා. ඉතින් ගොඩක් ලස්සනයි වගේම විශාල පිරිසකට අපිට එකපාර දාන දෙන්න පුළුවන් තැනක් විදිහට මෙතන හඳුන්වන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මට එතන කතා කරනව දැනගන්න ලැබුණා මෙතන මද්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච තරුණයන් ගෙනල්ලා උන්න පුනරුත්ථාපනය කරන වැඩසටහනක් රජයත් එක්ක එකතු වෙලා කරනවා. ඉතින් ඊට අමතරව සෙනසුරාදාට විශේෂ දහම් පාසලක් තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් ඊට අමතරව ගොඩක් ලස්සන විහාරාරාංග ගොඩක් මේ තියෙන ලස්සන චෛත්‍යරාජන් වහන්සේ නමක් තියෙනවා. ඉතින් අමතරව බුදු පිළිම බුදු කුටිය වගේ විශාල වශයෙන් ඒ ලස්සන දේවල් ටිකක් තිබුණා. ඉතින් මට ඇත්තටම මේව බලන්න යන්න එදා කාලයක් වුණේ නැහැ. මොකද මම ඉක්මනට ආපහු එන්න ඕනකම තිබුණා හින්දා දානි වෙච්ච ගමන් මම ආවා. ඉතින් බලමු තව දවසක් හම්බුනොත් ඒ ටික ඔක්කොම බලන්න යන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම ගියොත් අනිවාර්යයෙන් මේ ගැන බ්ලොග් එකක් කරන්නම්. ඉතින් මම හිතන්නේ තව දවසක් අපිට පින්පත පුරව ගන්න පුළුවන් වෙච්ච දවසක් කියලා මම හිතනවා. ඉතින් මෙතන ඔයාලට දානයක් දෙන්න ඕන නම් හරි වැඩසටහනට සම්බන්ධ වෙනවා හරි මම සම්පූර්ණ විස්තරය සහ ඒ කන්ටැක්ට් නම්බර්ස් හැමදේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම ලොකේෂන් එක මම අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් මේ වගේ ලස්සන විහාරයක් කියලා කියන්න පුළුවන්. ඉංගිරිය මම හිතන්නේ මෙච්චර කාලෙට මාත් දැකලා තිබුණේ නැහැ. දැනගෙන තිබුණේ නැහැ. වාස්සේ තමයි මේ ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලුවට පස්සේ තමයි මෙතන දැනගත්තේ. ඉතින් අපි ආච්චිමටත් මම හිතන්නේ නිවන් සුවය පිණිස මේ පින හේතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම බ්ලොග් එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.